ජෙස්පිට හැමෝටම අපි අද බලන්න යනවා අපගේ ස්ථානය ගැලවීම ලැබුවා ඔබගේ ස්ථානය කුමක්ද කියන කාරණය. හලෙලූය. අපි මුලින්ම ගියොත් කොලෙස්සි 1:13 මෙතන කියනවා පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයන්න්ගේ රාජ්‍යයට අප පමනවා ගස්සේක. හලෙලූය. දන්නවද ආත්මික ලෝකය කොටස් දෙකයි. අමෙන් පළවෙනි කොටස ආලෝකයේ රාජධානිය සහ අන්ධකාරයේ රාජධානිය. ගැලවීම ලැබීමට ප්‍රථම නැවත උත්පාදනය ලැබීමට ප්‍රථම අපි හැම කෙනෙක්ම හිටියේ අන්ධකාර රාජධානිය. නමුත් රෝම 10:9-10ට අනුව ගැලවීම ලබන මොහොතේ අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ආලෝකයේ රාජධානියට ඉපද සිටිනවා. හලෙලූයා. මෙතන කියනවා පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයන්න්ගේ රාජධානියට අප කැදවා ගත්සේක. හලෙලූයා. දෙවියන් වහන්සේ දැනටමත් ඔබව අන්ධකාර බලයෙන් නිදහස් කරලවසා. හලෙලූයා. උන්වහන්සේ දැනටමත් ඔබ අන්ධකාර රාජධානියෙන් නිදහස් කරලා උන්වහන්සේගේ ආලෝකයේ රාජධානියට කැදවාගෙන තිබෙනවා. හලෙලූයා. ඒකයි මෙතන කියන්නේ පියාණන් වහන්සේ අන්ධකාර බලයෙන් අප මුදා. හලෙලූයා. දැනවද යක්ෂයාට දැන් කිසිම ආධිපත්‍යයක් නැහැ ඔබ ගැන. කිසිම අයිතියක් නැහැ නැවත උත්පාදන ලැබුවා කිතුනවා ගැන. උන්වහන්සේ දැනටමත් ඔබ යක්ෂයාගේ ආධිපත්‍යයෙන් රෝගයෙන් අසාර්ථකත්වයෙන් නිදහස් කරගෙන තිබෙනවා. ආමෙන්. උන්වහන්සේ ඔබ උන්වහන්සේගේ ආලෝකයේ රාජධානියට කැදවාගෙන තිබෙනවා. හලෙලූයා. ඉතින් උන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයන්න්ගේ රාජ්‍යයට අප පමුණවා ගස්සේක. හලෙලූයා. උන්වහන්සේ අපව උන්වහන්සේගේ ප්‍රේමේ පුත්‍රයන්න්ගේ රාජධානියට එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ රාජධානියට අපව කැදවාගෙන තිබෙනවා. හලෙලූයා. අපි ඉස්සරහට ගමන් කරමු. අපි බැලුවොත් හිතෝපදේශ 4:18 මෙතන කියනවා නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩා ආලෝක වේගන යන්නා වූ අලියම් ආලෝකය මෙන්ය. හලෙලූයා. මතක තියාගන්න කිතුණුවෙක් ලෙස නැවත උත්පාදනය ලැබුවා වූ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය වැඩසටහන් ගත කර තිබෙනවා සාර්ථකත්වය උදෙසා. උන්වහන්සේ ඔබව නිර්මාණය කර තිබෙනවා ආලෝකයෙන් ආලෝකයට සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට සුවයෙන් සුවයට ජීවනයෙන් ජීවනයට දෙවියන් වහන්සේගේ රාජධානිය අලුත් මට්ටමින් අලුත් මට්ටමට ගමන් කරන පිණිස. හලෙලූයා. ඒකයි මෙතන කියන්නේ නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉරමුදුන් වේලාව දක්වා වඩා ආලෝක වේගෙන යන්නා අලියම් ආලෝකය මෙන්නේ. ආමේන්. උන්වහන්සේ දැනටමත් ඔබගේ ආත්මය සැලසුම් කර තිබෙනවා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ගමන් කරන පිණිස. හලෙලූයා. ඔබගේ මාවත ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉරමුදුන් වේලාව දක්වා වඩා ආලෝක වේගෙන යන්නා වූ අලියම් ආලෝකය මෙන්නේ. හලෙලූයා. ඉරමුදුන් වේලාව කියන්නේ මධ්‍යහන 12 ආලෝකය කියන්නේ දවසේ ආලෝකයේ වැඩිම වේලාව. හලෙලූයා. ඔබගේ ක්‍රිස්තියානි ගමන කිතුණු ජීවිතයත් මේ වගේ. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ආරම්භ කරන්නේ ඊටාම කුඩා ස්ථානයකින් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබව ලකුණු කර තිබෙනවා. ඔබ කැදවා තිබෙනවා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පිණිස. උන්වහන්සේ ප්‍රථමයෙන් ඔබ අන්ධකාර රාජධානියෙන් ආලෝක රාජධානියට කැදෙව්වා. දැන් උන්වහන්සේ ඔබව කැදවා තිබෙනවා ඒ ආලෝකය තුල තවත් ගැඹුරට ගමන් කරන පිණිස. හලෙලූයා. ඒකයි හිතෝපදේශ 4:18 කියන නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත. හලෙලූයා. දෙවියන් වහන්සේ අදහන මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉරමුදුන් වේලාව දක්වා වඩා ආලෝක වේගන යන්නා අලියම් ආලෝකය මෙන්නේ. හලෙලූයා. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයට අපි ගිහිල්ලා බැලුවොත් එතන දවස් 7 මවන ආකාරයේ පළවෙනි පරිච්ඡේදය කියලා තියෙනවා. ඔබ එතන අධ්‍යයනය කරලා බැලුවොත් එතන කියනවා සවස විය උදේ විය ඒක දවසක්ය. හලෙලූයා. දෙවෙනි දවසට ආවම එතනත් කියනවා සවස විය උදේ විය ඒක දවසක්ය. මේ ආකාරයට දවස් 6 ගැනම දේවචන අපිට කතා කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් දවසක් ආරම්භ වෙන්නේ උදෑසනින්. ඒක අවසන් වෙන්නේ සවස් කාලේ. නමුත් උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ ඊට වඩා වෙනස් කතාවක් කියනවා. එතන අපිට කියනවා සවස විය උදේ විය එක දවසක්ය. හලෙලූයා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ රාජධානී සෑම දෙයක්ම සැලසුම් කර තිබෙන්නේ සාර්ථකත්වයට ගමන් කරන පිණිසයි. හලෙලූයා. උන්වහන්සේ භෞතික දවස පවා උන්වහන්සේට අවශ්‍ය වුණා අඩු ආලෝකයෙන් ආරම්භ කරලා වැඩි ආලෝකයකින් අවසන් කරන්න. හලෙලූයා. උන්වහන්සේ දවසේ උන්වහන්සේ සවස විය උදේ විය එක දවසක්ය. දවසේ ආරම්භයේ සවස් කාලයේ වුණත් දවසේ අවසානයේ විදිහට උන්වහන්සේ පෙන්වන්නේ උදෑසන. හලෙලූයා.
උන්වහන්සේ අපගේ ජීවිත සවසුම් කරලා තියෙන ඒ ආකාරයටම උන්වහන්සේට අවශ්‍යයි අපගේ පටන් ගැන්ම කුඩා නමුත් අපගේ අවසානයේ විශාල වෙන එක. හලෙලූයා. උන්වහන්සේට අවශ්‍යයි අපගේ ආරම්භක තේජස ඒක කුඩාව තිබුණත් අපගේ අවසාන තේජස පළමු තේජසට වඩා මහත් වෙන එක. හලෙලූයා. ඔබගේ ජීවිතය උන්වහන්සේ දැනටමත් සල්සුම් කරලා අවසానයි. හලෙලූයා. ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පිණිස සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ගමන් කරන පිණිස උන්වහන්සේ ඔබගේ ජීවිතයේ දැනටමත් වැඩසටහන් ගත කර අවසන්. හලෙලූයා. අපි තව බයිබල් පදයකට යමු. එපිස 2:6. එතන අපිට කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අප හිදවුසේක. හලෙලූයා. ඔබ දන්නවද ආත්මික ලෝකයේ තුල දෙවියන් වහන්සේ අපව තබා තිබෙන ස්ථානය මේකයි. උන්වහන්සේ අපිව දකින්නේ මෙතනින්. ආමෙන්. නැසගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අප හිදවුසේක. හලෙලූයා. උන්වහන්සේ අපව දැනටම ස්වර්ගීය ස්ථානවල තබා තිබෙනවා. හලෙලූයා. උන්වහන්සේ අපව ආධිපත්‍ය ස්ථානයක් තුල තබා තිබෙනවා. ආමෙන්. ඔබ තවදුරටත් ගොදුරක් නෙවෙයි. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ රාජධානිය තුල සිටින උන්වහන්සේගේ තානාපති. ඔබ උන්වහන්සේගේ රාජකීය පූජකයෙක්. ආමෙන්. උන්වහන්සේ ඔබ කැදවා තිබෙනවා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පිණිස. උන්වහන්සේගේ ස්වර්ගීය ස්ථානවල සිටමින් ඔබගේ ජීවිතයේ අධිපතිකම් කරන පිණිස ඔබගේ ජීවිතය තුළ රජකම් කරන පිණිස උන්වහන්සේ ඔබ කැදවා තිබෙනවා. හලෙලූයා. ඒකයි අපි ආරම්භක පදේ අපි බැලුවා කොලොස්සේ 1:13. දෙවියන් වහන්සේ අන්ධකාර බලයෙන් අපව මුදා තමන් ප්‍රේමේ පුත්‍රයන්ගේ රාජධානියට අපව කැදවාගෙන තිබෙනවා. හලෙලූයා. එනිසා තව දුරටත් ඔබගේ රෝගය සමග පොරබදින එක නතර කරන්න. හලෙලූයා. ඔබ යම් වාතාවරණයක ඔබ අභියෝගයක සිටිනවා නම් ඒකත් එක්ක පොරබදින එක නතර කරන්න. මොකද දෙවියන් වහන්සේ දැනටමත් ඔබව අන්ධකාරයේ බලයෙන් නිදහස් කරලා උන්වහන්සේගේ ආලෝකයේ රාජධානියට කැදවාගෙන තිබෙනවා. හලෙලූයා. ඔබගේ ජීවිතය තුළ රජකම් කිරීමට තීරණයක් ගන්න. ආමෙන්. එපිස 2:6 කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අපව හිදවා තිබෙනවා. හලෙලූයා. ඔබගේ ජීවිතයේ උදෙසා අවශ්‍ය කරන ආධිපත්‍යය දෙවියන් වහන්සේ ඔබට දැනටම දී තිබෙනවා. ආමෙන්. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ සැලසුම් කර තිබෙනවා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පිණිස. නැවත උත්පාදනය ලැබුව ඔබගේ ආත්මය වැඩසටහන් ගත වී තිබෙනවා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ගමන් කරන පිණිස. ආමෙන්. උන්වහන්සේ කිසිම දෙයක් සැලසුම් කරලා නැහැ අඩු වෙන පිණිස. කිසිම දෙයක් සැලසුම් කරලා නැහැ අන්ධකාරයෙන් අවසන් වන පිණිස. උන්වහන්සේ අඩුම්තරම උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ දවසවත් සැලසුම් කරේ නැහැ රාත්‍රියෙන් අවසන් වන පිණිස. උන්වහන්සේ අතර කියනවා සවසේ විය උදේ විය එක දවසක්. හලෙලූයා. උන්වහන්සේට අවශ්‍ය වුණ දවසේ ආරම්භය එක අඩු ආලෝකයක් තිබුණත් එහි අවසානයේ දීප්තිමත් වෙන එක. ආමෙන්. ඔබගේ ජීවිතයත් ඒ වගේ. දේවචන අපිට කියනවා නොබේ පටන් ගැනීම කුඩා නමුත් ඔබගේ අවසානය මහත් වන්නේ. හලෙලූයා. මේ ආකාරයට තමයි දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය සැලසුම් කරලා තිබෙන්නේ. මේ වගේ ස්ථානයකට තමයි නැවත උත්පාදනය ලැබුවා ඔබව දෙවියන් වහන්සේ කැදවා තිබෙන්නේ. හලෙලූයා. ඒ නිසා තව දුරටත් ඔබගේ වාතාවරණයත් සමග පොරබැදීම නතර කරන්න. ඊට ඉහළින් ඔබගේ ජීවිතය තුළ රජකම් කිරීමට තීරණයක් ගන්න. ආමෙන්. යේසුවට දෙවියන් වහන්සේ කියනවා රෑ දහවල් මාගේ වචනය මෙනෙහි කරන්න. ආමෙන්. ඒකට හේතුව මේකයි. ආමෙන්. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබ කැදවා තිබෙන ස්ථානය ඔබ දැනගන්න අවශ්‍යයි. හලෙලූයා. ඔබ ඒ ස්ථානයේ බවට පත් වෙන්න අවශ්‍යයි. ඔබ ගැන දෙවියන් වහන්සේ කතා කර තිබෙන දේ ඔබ ගැන ඔබ දෙවියන් වහන්සේ සැලසුම් කර තිබෙන ස්ථානය ඔබ දැනගෙන ඒ ස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ කැදවාගෙන තිබෙනවා. උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සිට ඔබගේ ජීවිතය තුළ රජකම් කරන පිණිස. ආමේන්. එනිසා තවදුරටත් ගොදුරක් වීම ප්‍රතික්ෂේප කරන්න. ඔබගේ රෝගයට යටවීම ප්‍රතික්ෂේප කරන්න. ඔබගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ තබා තිබෙන ආලෝකය පිටතර මුදාහරණ පිණිස තීරණයක් ගන්න. ඒ උදෙසා වර්ධනය වෙන්න. දේව වචනය මෙනෙහි කරන්න. ඔබ තුළ දෙවියන් වහන්සේ ගැප් කර තිබෙන ඔබගේ කැදවීම පිටතර ගෙන එන්න. හලෙලූයා.